මේ අපූර්ව විග්‍රහයට එකතු වුණු හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මනුෂ්‍ය ජීවිතයේ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන ඊටමත් ප්‍රබල ඒ වගේම හරිම සංවේදී අත්දැකීමක් ගැන. ඒ තමයි ආදර සම්බන්ධතාවයක් බිඳ වැටීම. එහෙම නැත්නම් විරහව. හුඟක් වෙලාවට අපි හිතන්නේ මේක නිකම් හැංගීම් වලට විතරක් සීමා වුණු දෙයක් කියලානේ. හැබැයි අද අපි මේ විරහවේ ව්‍යුහය සහ ඉන් මිදිලා සුවේ කරා යන ගමන පිටුපස්සේ තියෙන විද්‍යාත්මක වගේම මනෝවිද්‍යාත්මක සත්‍යය පියවරෙන් පියවර විග්‍රහ කරන්නයි සූදානම් වෙන්නේ. හරි අපි මේ ගැන ටිකක් ගැඹුරින්ම බලමු. සම්බන්ධතාවයක් බිඳ වැටුනම බිඳුණු හදවතක් ඇත්තටම ශාරීරිකව රිදෙන්නේ කවදා හරි එහෙම දැනිලා තියෙනවද? ඒක නිකම්ම හිතේ ඇතිවෙන දුකක් විතරක් නෙවෙයි. පපුව හිර වෙනවා වගේ, හුස්ම ගන්න අමාරුයි වගේ ලොකු ශාරීරික වේදනාවක් දැනෙන්න ගන්නවා. ඒක හරියටම ඇඟේ තුවාලයක් වුණාම දැනෙන වේදනාවට සමානයි කියවත් නිවැරදි. මේක අපේ හිතින් මවාගත්ත මනහකල්පිත දෙයක් නෙවෙයි. මේ වේදනාව පිටිපස්සේ පුදුම සහගත විද්‍යාත්මක හේතුවක් තියෙනවා. පළමු කොටස විරහව යනු කුමක්ද? මේක හුදෙක් හැඟීම් වලින් උබ්බට ගිය තත්ත්වයක්. මෙතන තියෙන වඩාත්ම සිත්ගන්නා විද්‍යාත්මක කරුණ තමයි මේක. ආදරය කරන කාලයේදී අපේ මොළය තුල ඩෝපමයින් සහ ඔක්සිටොසින් කියන සතුට ගෙන දෙන රසායනික ද්‍රව්‍ය ඉතා ඉහළ මට්ටමකින් නිෂ්පාදනය වෙනවා. මේව තමයි අපිට අර පුදුමාකාර සතුටක් ලොකු බැඳීමක් ඇති කරන්නේ. හැබැයි සම්බන්ධතාවය බිඳ වැටුන ගමන් මේ රසායනික ක්‍රියාවලිය එකපාරටම සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණේ වෙන්නේ මේ හදිස්සි නතර වීම නිසා අපේ මොළය සහ ශරීරය ලොකු පසුබෑමකට ලක් වෙන එක. ඒක හරියට යම්කිසි ඇබ්බැහි වීමකින් මිදෙන්න හදනකොට ශරීරයට දැනෙන අමාරුව. ඒ කියන්නේ විඩ්‍රෝවල් රෝග ලක්ෂණ වගේම සැබෑ ශාරීරික වේදනාවක්. දෙවනි කොටස ශෝකයේ අවදීන් සහ හැඟීම් කළමනාකරණය. විරහවකදී මනස ගමන් කරන ප්‍රධාන මාර්ග ලකුණු පහක් තියෙනවා. පිළිනොගැනීම, කෝපය, පශ්චාත්තාපය, කනගාටුව සහ අවසානයේදී පිළිගැනීම. මේ ක්‍රියාවලිය හරහා යන එක කිසිසේත්ම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඇත්තරම ඒ සුවය ලැබීම සඳහා අත්‍යවශ්‍යම මානසික සූදානමක්. අපි එකින් එක අරගෙන බලමු මේවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. පළවෙනි අදියර තමයි පිළිනොගැනීම එමත් නැත්නම් ඩිනයල්. මේක ඇත්තක් වෙන්න බෑ. එයා ආපහු වෙයි කියලා මනස නිරන්තරයෙන්ම තර්ක කරන්න ගන්නවා. මේක ඇත්තටම මොළය විසින්ම ක්‍රියාත්මක කරන ආරක්ෂණ යාන්ත්‍රණයක්. ඒ හදිසි කම්පනය එකපාරට දරා ගන්න බැරි නිසා මනස తాවකාලිකව සත්‍ය ප්‍රතික්ෂේප කරලා ආරක්ෂිත දැලක් හදා ගන්නවා. දැන් සත්‍ය ටිකෙන් ටික වැටහෙන්න දත්තාම ඊළඟට එන්නේ කෝපය. තමන්ගේ ජීවිතයේ පාලනය තමන්ගෙන් ගිලිහි ගියා කියන හැඟීම නිසා දැඩි කලකිරීමක් එක්ක ලොකු කේන්තියක් ඇති වෙනවා. මේ කෝපය තමන් ගැනම ඇති වෙන්නත් පුරුවන්. එහෙමත් නැත්නම් අත්තරලගේ පුද්ගලයා කෙරෙහි ඇති වෙන්නත් පුරුවන්. මේක මේ මොහොතේ මනස පිට කරන අතිශය ස්වාභාවික හැඟීමක් විදිහටයි විග්‍රහ වෙන්නේ. කෝපය ටිකක් පහව ගියාට පස්සේ මනස ඊළඟ අදියරට මාරු වෙනවා. ඒ තමයි පශ්චාත්තාපය හෙවත් බාගේනින්. මම මෙහෙම කරා නම් එයා යන්නේ නැහැ. මම අර දේ නොකියා හිටියා නම් මේ මුකුත් වෙන්නේ නැහැ වගේ නිමක් නැති කල්පිත සිදුවීම් මනසේ මැවෙන්න ගන්නවා. තමන්ටම දොස් පවරා ගනිමි කොහොම හරි අතීතේ වෙනස් කරන්න පුළුවන් නම් කියලා බොරු බලාපොරොත්තුවෙන් මනස තමන්වම වද හිංසාවට ලක් කරගන්නවා. ඉතින් මේ කිසිම දෙයකින් අතීතය වෙනස් කරන්න බෑ කියලා තේරුණාම ඇති වෙන්නේ ඊළඟ අදියර. ඒ තමයි කනගාටුව හෙවත් ડિප්‍රෙෂන්. මෙතනදී ඒ පුද්ගලයා සදාටම අහිමි වුණා කියන යථාර්ථය තදින්ම දැනෙනවා. ඒකම දැඩි තනිකමක්, හිස් බවක් සහ කිසිම වැඩක් කරගන්න බැරි තරමේ මානසික වැටීමක් ඇති වෙනවා. මේක හරිම අඳුරු කාල පරිච්ඡේදයක් වුණත් සත්‍ය තීරුම් ගැනීමේ ආරම්භය තමයි මේක. අවසාන අධ්‍යයන තමයි පිළිගැනීම. මෙහිදී වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් නැහැ. නමුත් මනස ඒ අහිමි වීම කියන සත්‍ය සම්පූර්ණයෙන්ම තීරුම් අරගෙන ඉවරයි. පැහැදිලි මනසකින් නැවතත් සාමාන්‍ය ජීවිතයට මුහුණ දෙන්න, අලුතින් ජීවිතේ පටන් ගන්න මේ අධ්‍යයනයේදී සූදානම් වෙනවා. මේක තමයි සුවවීමේ ක්‍රියාවලියේ ස්ථාවරම පියවර. තුන්වෙනි කොටස විරහවෙන් ඉගෙනගත හැකි පාඩම්. ඒ කියන්නේ වේදනාව තුලින් මතුවන ආලෝකය. මේ තුලින් ඊටමත් ප්‍රබල සත්‍යයක් පෙන්වා දෙනවා. Tamante නොගැලපෙන වැරදි පුද්ගලයෙක්ව අල්ලගෙන සිටීමෙන් ඇති වෙන්නේ අතීතයේ වේදනාවක් පමණයි. නමුත් ඒ වැරදි පුද්ගලයාගෙන් වෙන්වීම හරහා සැබෑ ආදරයට එනම් නිවැරදි පුද්ගලයාට ජීවිතයට එන්න ඉඩ හදා දෙන්න පුළුවන්. මේක කොච්චර ප්‍රබල සත්‍යයක්ද? හිස්සුණු තැනක් තමයි අලුත් නිවැරදි දෙයකින් පුරවන්න පුරුවන් වෙන්නේ. මේ සිදුවීමෙන් ලැබෙන ප්‍රධානතම පාඩම් දෙකක් තිබෙනවා. පළවෙනි දේ තමයි තමන්ව හඳුනා ගැනීම. මෙච්චරකල් වෙනත් කෙනෙක් වෙනුවෙන් යොදවපු කාලය දැන් තමන්ගේම පෞද්ගලික වර්ධනය වෙනුවෙන් යොදවන්න ලැබෙනවා. අනෙක් කාරණය තමයි
පරිණත භාවය අපිට ඕන විදිහටම අපි සැලසුම් කරපු විදිහටම ජීවිතේ හැමදේම සිද්ධ වෙන්නේ නැහැ කියන යථාර්ථය වටහා ගැනීම තුලින් කෙනෙක් මානසිකව ඊටමත් ශක්තිමත් වෙනවා. හතරවෙනි කොටස සුවය කරා යන ගමන. ඉදිරියට යාම සඳහා ගත හැකි ප්‍රායෝගික පියවර මොනවද කියලා අපි දැන් බලමු. මේ තියෙන්නේ ඒ සඳහා අනුගමනය කළ යුතුම මූලික නීති කිහිපයක්. පළවෙනි එක හැංගීම් හිර කරගෙන ඉන්න එපා. අඬන්න ඕන නම් අඬන්න. ඒක දුර්වලකමක් නෙවෙයි. වේදනාව පිටකිරීමේ ක්‍රමයක්. දෙවෙනි කාරණය ඊටමත් වැදගත්. අතීතය හැරීම නවත්තන්න. පරණ මැසේජ් කියවීම, පින්තූර බැලීම හෝ අනිත් කෙනාගේ සමාජ ජාලා, ඒ කියන්නේ සෝෂල් මීඩියා දිහා හොරෙන් බලන එක අනිවාර්යෙන්ම නතර කරන්න ඕනේ. ඒ වෙනුවට තුන්වෙනි පියවර විදිහට අලුත් විනෝදාංශයක් පටන් ගන්න නැත්නම් ව්‍යායාම කරන්න යොමු වෙන්න පුළුවන්. මේ දේවල් වලින් මොලේ අර අපි කලින් කතා කරපු රසායනික ක්‍රියාවලිය නැවත යථාතත්ත්වයටපත් කරන ලොකු උදව්වක් ලැබෙනවා. හැබැයි මේ හැමදේම කලත් අපි තේරුම් ගත යුතු අවසාන සත්‍යයක් තියෙනවා. ඒ තමයි කාලය හොඳම විසඳුමයි කියන එක. මොනතරම් අලුත් පුරුදු ඇති කරගත්තත් මේ ගැඹුරු මානසික තුවාලයේ සුවවෙන්න අනිවාර්යයෙන්ම කාලය අවශ්‍යයි. ඒ ස්වාභාවික සුවවීමේ ක්‍රියාවලියට අවශ්‍ය කාලය ලබා දීම අතිශයින්ම වැදගත්. මූලාශ්‍රයන් හරහා අපි ගෙනාපු මේ මුළු විග්‍රහයම කැටි කරලා දක්වන්න පුරුවන් අපූර්ව සත්‍යයක් මෙතන තිබෙනවා. විරහව කියන්නේ ජීවිතයේ අවසානය නෙවෙයි, ඒක ජීවිතයේ අලුත් පරිච්ඡේදයක ආරම්භයක් විතරයි. වැටුණු තැනින් නැගිටින කෙනා තමයි දවසක ලස්සනම හීන දකින්නේ. සම්බන්ධතාවයක් අවසන් වීම කියන්නේ විනාශයක් නෙවෙයි, ඒක ඊටමත් සුන්දර ආරම්භයක් කරගන්න පුරුවන් කියන එක මෙතුලින් මනාව තහවුරු වනවා නේද? අවසාන වශයෙන් මෙනෙහි කළ යුතු කරුණක් තිබෙනවා. සියලුම වේදනාවන් පසු කරගෙන ස්වයං අවබෝධය ලබාගෙන නැගී සිටියාට පස්සේ ආරම්භ වීමට නියමිත ඒ අලුත් පරිච්ඡේදයේ කුමක්ද? ඒක තීරණය වෙන්නේ අපි අද ගන්නා තීරණ සහ මේ සුවවීමේ ක්‍රියාවලියට අපි මුහුණ දෙන ආකාරය මතයි. අතීතයේ අතහැරලා අනාගතය දිහා බලාපොරොත්තුෙන් බලන්න මේ විග්‍රහය ලොකු ශක්තියක් වෙන්නති කියලා අපි විශ්වාස කරනවා. මේ කරුණු නැවත නැවතත් මෙනෙහි කරමින් ජීවිතේ ඊළඟ සුන්දර පරිච්ඡේදය ලියන්න සූදානම් වෙමු. සම්පූර්ණ විග්‍රහය සමගින් රැඳී සිටියාට බොහොම ස්තුතියි.